ඇන්ටි ෂැම්පු තියනවද? ඇයි ඔළුවේ ගන්නද? අනේ නැහැ යටිපතුලේ ගන්න. ෂැම්පු ඉවරයිනේ. ඇන්ටි අර කැරපොත්තන්ට ගහන බෙහෙත් එක තියනවද? ඇයි නෝනා? ගෙදර කැරපොත්තු ඉන්නවද? අනේ නෑ පොඩි ඩයිනෝසරස් පැටව ටිකක් ඉන්න උන්ට ගහන්න. අපේ මියාගේ ගෑස්. මම මේ මනුස්සකමට ඇහුවේ. අනේ නෑ ආන්ටි මාත් මේ පොඩි විහිළුවක් කරේ. අයියෝ ආන්ටි අද මාර වැඩක් නේ උන්නේ. මං කාර් එකට නගිනකොට කැරපොත්තෙක් පැන්නනේ. ඉතින් මං කැරපොත්තන්ට හරි බයයි ආන්ටි. ඒ නිසා මං කෑ ගහගෙන එළියට පැන්නා. ඊට පස්සේ මූ අපේ ගෙට රිංගලා අපේ අලුතින්ම ගත්ත සෝෆා එකට නැග්ගා. ඊට පස්සේ අපේ අම්මා කොස් අරන් එනවා දැකලා මූ පට ගාලා අපේ අඟල් 72 ස්මාර්ට් ටීවී එකට නැග්ගා. නෑ අපේ අම්මා ඊට පස්සේ අලිසලි කියලා බලන්න නැතුව දුන්නා උට කොස්සෙන්. කැරපොත්ත ඉවරයි. නෑ ස්මාර්ට් ටීවී එක ඉවරයි. අපරාධ ටීවී එකනේ. ඒක නම් කමක් නෑ ආන්ටි. මම අපේ තාත්තට සල්ලි දීලා ආවේ අලුත් මලුත් අඟල් C ස්මාර්ට් ටීවී එකකුයි MacBook එකකුයි ගන්න. MacBook එක මොකටද? අනේ නංගි මට කියන්නම් තුකුරානේ. ඊට පස්සේ ඌ ගියේ අපි අලුතින්ම ගත්ත දොර හතර ෆ්‍රිජ් එක උඩට. අපේ තාත්තා එතන හිටියා. අතේ තිබුණ එකෙන් නවල ගැහුවා. පස්සේනේ දන්නේ ඒ ගහලා තියෙන්නේ MacBook එකෙන් කියලා. අනේ අක්කේ මේ මමත් මේ ඔළුවේ ලියලාව විතරයි. අනික මේ නයි අරිනා වගේ කැරපොත්තු අරින්න එපා. අනික ඔයාට 25ක්වත් පේන්නේ නැහනේ. ඔච්චර දේවල් ගන්න කොහෙන්ද ඔයාට ඔච්චර පඩිය?